ආයුබෝවන් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ ඔබ අප සියලු දෙනාටම තිබිය යුතු විශේෂ ගුණාංගයක් පිළිබඳවයි. ඒ මනුෂ්‍යත්වය පිළිබඳයි. ඉතින් මනුෂ්‍යත්වය යනු මොකක්ද? මනුෂ්‍යත්වය යනු අප තුළ අප විසින්ම වර්ධනය කරගත යුතු ගුණාංගයකි. විශේෂයෙන් මනුෂ්‍යත්වය පැමිණිය යුත්තේ අප ආත්මය තුළින්ය. මිනිසුන් ලෙස අප අන් අය දෙස මනුෂ්‍යත්වයේ දෘෂ්ටියෙන් බැලිය යුතුය. ඉතින් ඔබට ප්‍රශ්නයක් ඇති විය හැකි කවුද මේ අන් අය කියලා. ඉතින් මේ අන් අය තුළ ඉන්නේ මිනිසුන් විතරක්ම නොවේ. සතුන්ද සිටිනවා. මනුෂ්‍යත්වයේ ඇසින් මේ ජීවත් වන සත්වයන් දෙස බැලුවාම ස්වභාවිකවම කරුණාව, උපේක්ෂාව, සමානාත්මතාව, අවෛරීභාවය වැනි තව බොහෝ ගුණාංග අප තුළ ස්වයං වර්ධනය වේ. ඉතින් මනුෂ්‍යත්වය යන ගුණාංගය අප තුළ ගොඩනගා ගැනීමෙන් අපට ඇති වාසිදායක තත්වයන් මොනවාද? ඇත්තටම අපහට බොහෝ වාසිදායක තත්වයන් ලැබිය හැකිය. ඒවා අතුරින් විශේෂයෙන් ලැබිය හැකි දේවල් වන්නේ අන් අයගෙන් අපට ලැබෙන ගෞරවය, සතුරන් ඇතිවීම, අවවනවීම සහ සුවිශේෂයෙන් අපහට අප සමාජය වෙත යහපත් සහ වගකීම් සහගත පුරවැසියන් විය හැකිය. ඉතින් සමාජ මාධ්‍ය තුළ සංචරණය වුණ බොහෝ දෙනාගේම ඒ වගේම මගේද සිත්ගත් අප ලෝවැසියන් මනුෂ්‍යත්වය අන් අයට අපූරු ආකාරයට පෙන්වූ අවස්ථා කිහිපයක්. ඉතින් මනුෂ්‍යත්වයෙන් පිරි මනුස්සයෙක් වීමට අපට ජාතිය, ආගම, දේශය, අප භාෂාව, කුලය සැලකිය යුතු නැත. මනුෂ්‍යත්වයේ පිරි කෙනෙකු වීමට අපහට අවසි වෙන එකම දෙය මනුස්සයෙකු වීම පමණි. සහ හොඳ ගුණයෙන් පිරුණු හදවතක් තිබීම පමණි. අවසාන වශයෙන් මට කීමට ඇත්තේ මනුෂ්‍යත්වය යන ගුණාංගය ආභරණයකට දියමන්තියක් වැනිය. නියම් සමයකට රැස්සක් බඳුය. රෝගී පුද්ගලයෙකුට ඖෂධ වැනිය. මනුෂ්‍යත්වය යන ගුණාංගය එතරම්ම වටින ස්වරූපයක් උසුලන්නේය. ඉතින් අපි මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුන් ලෙස යහපත් සමාජයක් ගොඩනැගීමට අද පටන් සිතට ගනිමු. ඉතින් මගේ මේ වීඩියෝ එකට ඕගොල්ලෝ කැමති නම් රස වින්දා නම් මගේ YouTube channel එක subscribe කරලා මා සමග රැඳී සිටින්න. හැමෝටම සුබම සුබ දවසක් වේ.